මේ මං ගත්තේ නෑ අප්පා. හැමදාම මම තමයි එක කියවට අල්ලගන්නේ. එහෙමද? දැන් තෝ ඇත්ත පිළිගන්නේ නැහැ නේ. මම පොල්ලක් කරලා ගන්න. මොකද මේ කොල්ලට කෑ ගහන්නේ? ඒ සල්ලි මං ගත්තේ. මොකා? තමුසේ මාර ගෑනේ ඉන්නේ ඔය. යකෝ මේ දැන් ගත්තේ නැහැ කියලා දැන් ගත්තා කියන්නේ. මට මේ කියුණානේ. යෝනානේ. දෙකී යකෝ මං හිතන්නේ තමුසෙත් කොහොමයි කියලා. මං අමාරුවෙන් හම්බ කරන සල්ලි. අනේ අමාරුවෙන් හම්බ කරන සල්ලි මගෙන් අහගන්න එපා. මං 1500ක් ගත්තා කියලා තමයි අමාරු. වටේ ඉන්න ගෑනුන්ට දෙන්න හොඳයි. කොහොමද කියන්නේ? අර කොල්ලක් ඉන්න තැන? මොනවද කියන්නේ? කියන්නේ මොනවද? අර සාන්තිලා ගෙවල් ඇස්සෙම රින්ගනෙව්වා. මට වටේ ඉන්න ගෑනු කියනවා. බොරු කතා හදන්න එපා ගෑණී. සාන්තියෙක් එක්ක ඇති සම්බන්ධයක් නැහැ. මට අර නිමාලියෙක් විතරයි සම්බන්ධය තියෙන්නේ. අයියෝ මං තමුතර රැවටුණා. අනේ මේ තමුසෙත් නටන්නට දන්නවා. මට ගමේ ගෑනු කියනවනේ ඔක්කොම. ගමේ ගෑනු කියන තමුස හොර ගෑනු වෙන්නේ. ගෑනු හොර කියනවනේ. තමුසර මුන්ටගේ වත්තෙන් පොල් හොරකම් කරන්නේ අය. අර රංජන් එක්ක වැටගාව කුටු ඉන්න ගාව. ඔය ඔක්කොම මට කියනවා. නේ මං සංජන් එක්ක කුටු ගෑවේ නෑ. පොල් නම් හොරෙන් ගෙනාවා. ඒකනේ. පොල් හොරකම් කරනවනේ. යකෝ පොල් හොරේ මම මේ කන්න දෙන්නේ නැද්ද? යකෝ ලැජ්ජ නැද්ද පොල් හොරකම් කරන්නේ? මට පොල් ගෑනු තමුස සල්ලි දෙනවනේ. ඊට වැඩිය යකෝ. ඔය ඇත්ත කියන්නේ සල්ලට ගාලා. මේකයකෝ මේකගේ මනසටම වහගන්න මගේ පොල් හොරකම වහගන්න දෙන්න. මොකද්ද කියන්නේ? ඇයි හිතපන් උඹට පෙන්නන්න. මොකද වගේ අම්මයි තාත්තා ගියද කියලා ගන්නේ? නෑ මේ මම්මි අලුතෙන් ඔය ඉල්ලයක් ඇදුවනේ ඔය. ඒක අපේ ටෙස්ට් කරන්න කියලා අපේ අම්මගේ තාත්තගේ තේකට කලවම් කරලා දුන්නා. ඊට පස්සේ තමයි ඔය කෙල ගන්න පටන් ගත්තේ.